Google mo yun. Sorry. Stop it. Hello guys. ඉතින් අද අපි ආවේ වෙරෝනා. අද අපි වෙරෝනා ආවා. මොකද මේ හේතුව අපිට පොඩි ඉවෙන්ට් එකකට ඉන්වයිට් එකක් ආවා. ඉතින් ඒකටත් එක්ක තමයි ආවේ. තව කොහෙද අපි යන්නේ? ඒත් එක්කම අපි හිතන් ඉන්නවා අද රෝමි ජුලියට් බලන්න. ඉතින් වෙරෝනාවොත් අනිවාර්යෙන් රෝමි ජුලියට් බලන්න නැතුව වැඩක් නැහැ නේ. ඒ හින්දා මේ අපි රෝමි ජුලියට් බලන්න හිතන් ඉන්නවා. තව ඒකටයි එරීනා එකට නේ. ඔව් අරේනා එක. ඔව්. අරේනා එකේ පොඩි වටයක් දාලා ඒ ටිකේ ගිහිල්ලා ඒත් එක්කම අපිට ඉරේනිය අක්කා කිව්වා ලස්සන view එක කියන්නේ හොඳටම වෙරෝනා සිටි එක වටේම තියෙන view එකක් තියෙන පල්ලියක් තියෙනවා කියලා. ඉතින් අපි එතෙන්ටත් යන්න හිතන් ඉන්නවා. ඉතින් ওই ටික තමයි අද අපේ vlog එකේ තියෙන්නේ. එහෙනම් අපේ vlog එක දිගටම බලන්න කියලා අපි ඔයාලට ඉන්වයිට් කරනවා. එහෙනම් හැමෝම අපිත් එක්ක ඉන්න. සෙට් වෙන්න. guys ඉතින් අපි අර කලින් කිව්ව එනවා කියලා කිව්ව පල්ලියට දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේකේ මේ පල්ලියේ නම තමයි සිඤ්ඤෝරා ඩි ලූඩ්ස් කියන පල්ලිය. ඉතින් මේ ටොරිචෙල්ලි කියන කන්දක් උඩ තමයි මේක තියෙන්නේ. මාරම ලස්සන view එකක් එක්ක. ඔයාලට මේ පිටිපස්සෙන් පේනවා ඇති මේ වෙරෝනා සිටි එකේ ඔක්කොම ටික පේනවා වටේම. මේ ලස්සන ෂොට් වගේ උත් ගත්තා. මම ඒ ටික දාන්නම් වීඩියෝ එකට. ඉතින් අපි ඉස්සරහින් දැන් තියෙනවා පල්ලිය. මේ තියෙන්නේ පල්ලිය. දැන් අපි අපු ටයිම් එකේ පල්ලිය වහලා නේ. ඔව් පල්ලිය ඇරලා තියෙන උදේ 7 ඉඳන් දවල් 12 වෙනකන් ආයෙමත් හවස 3 ඉඳන් හවස 7 වෙනකන්. ඒ හින්දා ඉතින් අපි ආපු ටයිම් එක unfortunately අපිට යන්න වෙලාවක් යන්න බැරි වුණා. හැබැයි ඇතුළට යන්න බැරි වුණාට මේකේ පිටිපස්සේ තියෙනවානේ ප්‍රසිද්ධ පිළිමයක්. පිළිමයක් තියෙනවා 1958 දී තිබ්බ මේ යුද්ධයක් හින්දා අපි හැමෝම දන්න මදොන්න ඩි ලූඩ්ස් කියන පිළිමය ඒක බේරිලා ඉතින් ඒක තමයි මෙතන මේ පල්ලියට ගෙනලා තියෙන්නේ. ඉතින් ඒක ලස්සනට එතන තියෙනවා කියලා අපිට කිව්වා. ඔව්. දැන් මේ පල්ලියෙන් අපි මේ පේන තැනට පිටිපස්සෙන් තමයි මේ පිළිම තියෙන්නේ. අපි එතෙන්ට යන්නේ. ගිහින් බලමු එතන කොහොමද තියෙන්නේ කියලා විස්තරේ. ඕකේ එහෙනම් අපි දැන් එයාප පල්ලිය ගැන පොඩි විස්තරයක් කියන්නම් මම. මේක මේ තියෙන්නේ ටොරිචෙල්ලි කියන කන්ද උඩ. මේ කන්දට කියන්නේ සන් ලියනාර්ඩෝ කියලා. ඉතින් මේක හරිම ලස්සන view එකක් තියෙන වෙරෝනා වල තියෙන වෙරෝනා මුළු සිටි එකම පේන මාඩම ලස්සන පල්ලියක්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මම කිව්වා වගේ ඉස්සෙල්ලා 1945 බෝම්බ ප්‍රහාරයකින් පවා මේ කියන පිළිමය තාමත් කිසිම හානියක් වෙන්නේ නැතුව හැමදේම හොඳට තියෙන එක. ඊට අමතරව මේක මේ හදලා තියෙන 1958 මේ පල්ලි හදලා තියෙන. ඉතින් මේ හරිම ලස්සන ඒ වගේම හරිම නිස්කලංකයි. වලට පේනවා ඇති. හරිම නිස්කලංකයි ආගමට ඒ වගේම ආගම නැති කෙනෙකුට උනත් පවා මෙතන ඇවිල්ලා තමන්ගේ කාලේ මේ ඉඳලා මේක කරන්නේ. ඉතින් හරිම ලස්සන තැනක්. So guys ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක තමයි තියෙන පිළිමේ. හරියට මේක තියෙන්නේ අපි හරි ඉස්සෙල්ලා පෙන්නපු පල්ලියෙන් පිටිපස්සට යන තමයි තියෙන්නේ පල්ලිය. ඉතින් මේ පිළිමේ තියෙන එකට මෙහා පැත්තේ ඕපන් ඒරියා එක.
ගයිස් ඉතින් අපි දැන් ආවා කන්න දවල්ට ගොඩක් බඩගින් ඉන්නේ ගොඩක් බඩගින් ඉන්නේ මේ ඉරේනි අක්කා මෙතන ඉන්නා මේ එයා තමයි රෙකමන්ඩ් කරේ මෙතන නොෂ් එක ඒකේ මේ ඒෂියන් වයිබ්ස් රාමෙන් රාමෙන් වර්ග ඒෂියන් වගේ කෑම තමයි ගොඩක් තියෙන්නේ බලමු දැන් ඇතුළට යන්න ගිහින් බලමු ඇතුළේ තත්ත්වය මොකද කියලා Okay guys, අපි නොෂ් එකට ආවා. ඉතින් මුලින්ම ස්ටාර්ට් එකට ගත්තේ ඉස්සු බැදලා ඊට පස්සේ චිකන් තියෙනවා. ඊට පස්සේ මෙතන දැල්ලෝ බැදලා දැල්ලෝ අලයි එක දාලා මේක මේ අර කොරියන් තියෙන තෙබොක්කි කියලා ඒකයි. එයාලගෙම තව කොරියන් කෑමක්. ඉතින් හමු අපි ඉල්ලමු කෑම ටිකක් දාලා මම ගත්තේ චිකන් නූඩල්ස් එකක් ඉරිනක ගත්තා ඉස්සෝ යකි උදොන් කියලා පස්සේ එන්ට්‍රිකෝ ගත්තා ඉස්සොම තායි එකක් කාලා බලන්න යන්නේ ඕකේ ගයිස් ඉතින් දැන් අපි ආවා වෙරෝනා සිටි එකට සිටි එකේ කොහෙද යන්නේ දැන් අපි යන්නේ අරේනා එක බලන්න. ඒ කියන්නේ අරේනා කියන්නේ කියන්නේ එලිමහන් වේදිකාදී වේදිකා තියෙන. ලංකාවේ මේ වගේ තැනක් තියෙනවා ඒකයි අපි රෝමියෝ දැන් ජුලියට්. රෝමියෝ ජුලියට් කියන කපල් එක දන්නවනේ ලෝක ප්‍රසිද්ධ ඒ දෙන්නගේ මේ තමයි ඒ කට්ටිය ඉඳලා තියෙන්නේ කියලා කියන්නේ ඔව්. දැන් අපි යනවා ඒ ටික බලන්න වෙරෝනාව තේ දෙක බලන්න නැතුව යනවා කියන්නේ නිකන් සෙට් නෑ වගේ. නෑ වගේ සීන් එකක් තියෙනවා අද අපේ ට්‍රැවල් ගයිඩ් තමයි ඉරේනි අක්කා ඉරේනි සොෆීව අපි දාලා ආවා. මොකද මේ සොෆී ගෙදර සොෆී චීනා ගෙදර බලමු මොකද වෙන්නේ කියලා දැන් අපි යන්නේ බලන්න ඉතින් පීස් guys ඉතින් මේ ඒකට දැන් සෙල්ලම් බඩුවක් ගන්න ඕනේ කියලා මේ කඩේට යන්නේ යම මේකේ තියෙන ඉතින් අර පොඩි ළමයින්ට කාඩ්ස් එනවා නැති මොනවද ඕනේ ඉතින් ලැම්බෝගිනි උරුස්සක් ලැම්බෝගිනි එක තියෙන යුරෝ 20යි මේක ට්‍රැක්ටර් තමයි එකක් ගන්න පගානි නගින්න පුළුවන්ද එක කකුලක් දාගන්න පුළුවන් හෙලෝ Hot කිටි wheel තියෙනවා. හෙන්රි මේ ලොකු හෙලෝ කිටි මේ හොට් වීල් තියෙන හොට් වීල් සෙට් එකක් කරන් දෙනව නේ මට හොට් වීල් ඒක හැබැයි ආන තියෙන යට දිනන සෙට් එක වගේ ළමයි ඉන්න මේ සෝෆි වගේ සෝෆි එච්චර කළු නෑ මේ මිෂෙල් වගේ පොඩි කාලෙත් මං වගේ නෝ උගාලේ So guys, ඉතින් මිෂෙල් මේ වෙනවනේ කොහෙ ගියත් මේකප් බඩු වෙනවා කොහොම මිලාන් එක පින්නේ දැන් නැද්ද හරියන එක මට අරන් දෙනවා So guys, ඉතින් දැන් අපි ආවා කොහෙටද අරේනා දිවෙරවනා දැන් දිවරණ ගාව ඉන්නේ ඉතින් පස්සෙන් වෙන්නේ එක අරින්න දිවරණ කියන්නේ අර එලිමහන් රංගපීත අන්න ඒ වගේ එකක් තියෙන්නේ අර පේරාදෙණිය එහෙම තියෙන කැම්පස් එකේ වල කියලා කියන්නේ ඒ වගේ තැන ඉතින් මේක තමයි පරණ ඒ කාලේ තිබ්බ මේව එක ඇතුළට යන්න පුළුවන් ඇතුළට යන්න මේ ටිකට් එකක් ගන්න ඕනේ හරින් බලමු මෙතනින් අතුලට ගියාම තමයි රෝමියෝ ජුලියට් තියෙන්නේ. ඉතින් අපි ඒක බලන්න යනවා. යන්නේ ගිහින් බලමු
ජුලියට් දෙන්නගෙන් ජුලියට්ගේ ප්‍රසිද්ධ පිළිම තියෙන්නේ අතන උඩම බැල්කනි එක තියෙනවා මේ ඒ දෙන්නගේ එතන අර කතාවේ තියෙන දෙන්න රෝමියෝ පල්ලෙහානේ ඔව් රෝමියෝ පල්ලෙහා ජුලියට් දෙන්නා කතා කරපු ජුලියට් මෙතන මෙන්න මේ බැල්කනි නම් තමයි මේව කරලා තින්නේ රෝමියෝ කියලා තියෙන්නේ එතන නම් තමයි ඉතින් ආය ගොඩක් කට්ටිය මේ ජුලියට්ගේ පපුව අල්ලගෙන පොඩි මේකක් තියෙන හැමෝම වගේ ඔයාලට පේනවා ඉතින් එතන මේ පිළිමේ අනිත් තැන් වලට වඩා එතන මේ වෙලා තියෙනවා ගොඩක් ඒ කියන්නේ එතන අල්ලලා ගෙවිලා තියෙන එතන ඒ කියන්නේ එතන මොකක් හරි තියෙනවා ඒ කියන්නේ එහෙම අල්ලලා ප්‍රාර්ථනාවක් කරාම හරි මොකක් හරි වෙන හරි මොකක් හරි දන්නේ නැහැ ඉතින් මොකද තමයි රෝමියෝ ජුලියට් විස්තරේ ඕකේ බල්ලා අපි ගත්තා තිරමිසු එන්නේ මහත්තම් කරලා buono කාලා බලමු that's good che champagne vabbè comunque dai è stata bellissima l'iniziativa vino molto buono it's che tiramisu එක That's his favorite. Yeah, Baba. Boy, okay guys ඉතින් අපි අර කලින් කිව්වා වගේ දැන් අපි ආවා අපේ ඉවෙන්ට් එකට ඉවෙන්ට් එක තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ ඉතින් ඉවෙන්ට් එක තියෙන්නේ මෙන්න මෙතන මේ සිලොන් රෙස්ටොරන්ට් කියන තැන රෙස්ටොරන්ට් එකේ ලංකාවේ අලුතෙන් දාපු වෙරෝනා වල තියෙන ලොකු රෙස්ටොරන්ට් එකක්. ඉතින් අපි කලින් බ්ලොග් එකේ තිබ්බානේ. අපි දවල් කෑමට වගේ ආවා ඉතින් ඒකට. ඉතින් ඉවෙන්ට් එක තමයි ඒ කට්ටිය අද ඒ කට්ටියන්ගේ මේ ස්පෙෂල් ප්‍රොඩක්ට් එකක් රිලීස් කරනවා. ලොන්ච් කරනවා. ඉතින් ඒකට අපිට ඉන්වයිට් කරපු ඉඳන් ඉතින් අපිත් ආවා ඒකට. ඉවෙන්ට් එකට ආවා. ඉතින් මේ අපිට ඒ කට්ටිය ඉන්වයිට් කරපු හින්දා මේ මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි මේ ඇතුළට ගිහින් බලමු මේ මොකද්ද තියෙන ප්‍රොඩක්ට් එක මොකද්ද විස්තරය කියලා. එහෙනම් සෙට් වෙලා ඉන්න අපිත් එක්ක. ඉතින් මෙතන අපිට දාලා තිබ්බ ඉවෙන්ට් එකට ආපු අයට කන්න බුෆේ එකක් ඔක්කොම ලංකාවේ කෑම තමයි තියෙන්නේ. බලමු අපි මේක නුත් කාලා මොකක්ද හත්ති කියන්නේ. හරි අද බලමු ලුණු ප්‍රශ්න මොකද වෙන්නේ? මගේ ගානට දාන්න ඔයාගේ ගානට ඔයාලා ලුණු ප්‍රශ්නේ නෑ නේද? ලුණු ප්‍රශ්නයක් නෑ ලුණු තියෙන්නේ. ඊට පස්සේ දානවා අපි ගම්බිරිස්. කුංචි උනත් හරිම සරයි එක. අජිනි අක්කා වගේද? ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ වෙරෝනා සිලොන් රෙස්ටොරන්ට් එකට. අපි කලින් කිව්වා වගේ අපේ වීඩියෝ එකේ කිව්වා වගේ මේ ස්පෙෂල් මේ කට්ටියන්ගේ ප්‍රොඩක්ට් එක රිලීස් කරනවා. බොරලැස්සේ බත් එකයි මස් මිරිස් කියන ප්‍රොඩක්ට් එක තමයි අද රිලීස් කරේ. ඉතින් අපිට දැනගන්න ඕනේ මොකද්ද මේකේ තියෙන රහස කියලා. මේකේ තියෙන රහස මේක අපේ පරම්පරාවෙන් ආපු අපිටම ආවේනික වුණු දෙයක්. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ලොකු අම්මාගේ දෙන්නගේ ඉඳන්ම මගේ අම්මට මගේ වටේ අනිත් අය හැමෝටම ඉතින් මේක අපිටම ආවේනික වුණු දෙයක්. ඉතින් ඒක හැමෝම වැළඳ ගත්තා. ඔව්. එතකොට අනිත් එක තමයි විශේෂයෙන්ම අහන්න ඕනේ මේක මේ අපිට ගන්න පුළුවන් මෙතනින් විතරද නැත්නම් තව කොයි තැන්වලින්ද ගන්න පුළුවන් අපිට මේ ප්‍රොඩක්ට් එක බයි කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම දැන් මේක අද ඉඳලා ඕනම කෙනෙක්ට ඕඩරයක් දාලා ඩිලිවර් කරගන්න පුළුවන්. නමුත් තව නොබෝ දිනකින් අපි තාම පොඩ්ඩක් අමාරුවෙන් යන්නේ. ඉතින් තව මාසයක් දෙකක් යද්දී මුළු ඉතාලියේම මිනි මාකට්ස් වලින් අපිට ලබා ගන්න පුළුවන් වෙන තැනට අපි ඉස්සරහට යනවා. ඒත් එක්කම කියන්නකෝ අපිට මේක ඕඩර් කරගන්න ඕන ගෙදරටම ඕඩර් කරගන්න ඕන කොහොමද ඕඩර් කරගන්න පුළුවන් කියන එක. සිලෝන් රෙස්ටොරන්ට් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වෙලාවට අපේ හිතන්නකෝ කොහොමද DHL එකකින් හරි ඔය කොයි විදිහෙන් හරි සමහර විට ගෙදරට ගෙනල්ලා දෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඇත්තටම කියන්න ඕනේ අපේ ගෑනු ළමයි ගොඩක් ඉන්නවා දැන් උයන්න දන්නේ නැති. ඉතින් එයාලට හැමෝටම මේ මස් මිරිස් කියන එක පාවිච්චි කරලා ඉතින් උයන්න පුළුවන්. ප්‍රවාරි කරලා බලන්න කියලා අපි හැමෝගෙම ඉල්ලලා බලනවා. ඒත් එක්කම කියන්න ඕනේ ඉතින් අපිට ෆිරෙන්සි ඉඳන් වෙරෝනා වලට අපි දෙන්නට ඉන්වයිට් කරාට බොහොම ස්තුතියි. එහෙනම් ඔයාලගේ මේ වැඩේ පුළුවන් තරම් ඉක්මනට සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you so much. So guys ඉතින් මම තමයි අද දවස් අපේ බ්ලොග් එක ඉවර වුණේ.
ඇතරම හරිම මහන්සීමට නම් ඇවිද්දා ඉතින් ඒවගේම මට සනීප නැතුවන්න හිදම හරිමම ඉතින් අපි හිතනවා අපේ අනිත් වීඩියෝස් වගේ මේ වීඩියෝත් ඔයාලා එන්ජොයි කරයි කියලා. ඉතින් තියෙන අම්මනම් ප්‍රශ්න නම්මන ඔක්කොම ටික දාන්නනේ. හැමදාම් වගේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කොහොමද කරන්න තියෙනව කරන්න. එහෙනම් ප්‍රශ්න ඉතින් තියෙනවා නම් අපෙන් අහන්න. ඒකට අද ගියපු තැන් වල ප්ලේසස් වල අනම්මනම් දාමු අපි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේම දාන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ බ්ලොග් එකකින් එක්සෙප්ට් වෙමු. පීස්. හැමදාම් වගේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න.